මෙතෙන්ට එනකන් ගණන් ටික හරි. ඊළඟ ගාන 9 වෙනි ගාන. 9 වෙනි ගාන ඔයාලට අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙයි. ප්‍රෝමිලක්කන් 9. 9 වෙනි ගානේ අලුත් දෙයක් කියන්නේ ඒක 9 වසරේ තිබ්බ දෙයක් මෙතෙන්ට පාවිච්චි කරන්න වෙයි. බලමුකෝ. මෙන්න මේ වගේ රූපයක් තියෙයි. මෙතන බීලු මේක ආර්ලු මෙතන කිව්ලු මේක පීලු මේක ඊලු මේක සීලු. හරිද? එයා අපිට දීලා තියෙනවා දත්ත. මේක නියමයි ගානේ. මෙතන දැනට හදපු ගණන් වලින් හොඳ ගානක් මේ ගාන වෙනවා. දැන් අර ගණන් ඔක්කොම නිකම්ම ලියන්න යන්න තියෙන්නේ මේක ඊට වැඩි ටිකක් වෙනස් දෙයක් තියෙනවා. මේ පාදෙට මේ පාදෙ. ඔගේ තේරුම තමයි RC කියන කෙනා සමානයි PB කියලා දීලා තියෙන්නේ. ආයෙ දීලා තියෙනවා මෙයාට මෙයා සමාන්තරයි සහ සමානයි. හරිනේ. ඔච්චර දීලා තියෙන්නේ. ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද නැද්ද? මොකද කියන්නේ? තනියම හිතන්න. ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද නැද්ද? පාකෝපා යටතේ. පාකෝපා යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද නැද්ද? හරිද? හරි. අංග සම වෙනවද නැද්ද? මං කියනවා වෙනවා. ඇයි හේතුව? බලන්නකො මේ. මෙන්න මේකයි කතාව. මේ ත්‍රිකෝණේ මේ පාදෙට මේ ත්‍රිකෝණේ මේ පාදයේ සමානයි. මම කියනවා PR කියන මෙන්න මේ පාදෙට මේ ත්‍රිකෝණේ BC කියන මේ මුළු පාදයේ සමානයි. ඒක කොහොමද කියන එක පස්සේ කියන්නම්. එකපාරම කියන්නම් දැන්. මේ ත්‍රිකෝණේ මේ මුළු පාදෙට මේ ත්‍රිකෝණේ මේ BC කියන මුළු පාදයේ සමානයි. එහෙනම් පාද දෙක හරි. කෝණය මොකක්ද? දැන් මේ පාදයයි මේ පාදයයි සමාන වෙනවා කිව්වේ. එහෙනම් ඒ දෙන්න අතර කෝණය මේ ත්‍රිකෝණේ සමාන වෙනවා කිව්වේ. මේ පාදයයි මේ පාදයයි. එහෙනම් ඒ දෙන්න අතර කෝණයට සමානයි. ඒක ඔයාලට පේනවා. ඇයි? දෙන්න සමාන්තරයි. එහෙනම් මේ ඉස්සරට නගුරු ඒකාන්තරයි. හරිද? ඒකාන්තරයෙන් ඉන්න කොහොමත් මේ කෝණයට මේ කෝණේ සමානයි. ඒක අන්තර්ගත කෝණය. පහකෝ පහරි. ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙන්න මේක. මම දෙවෙනියට කිව්ව එක. PR කියන මේ ත්‍රිකෝණේ මුළු පාදය මේ ත්‍රිකෝණේ මුළු පාදය වෙන BC එක කොහොමද සමාන වෙන්නේ? හරිද? එයා දීලා තියෙන්නේ මේ පොඩි කෑල්ල මේ පොඩි කෑල්ලට සමානයි කියලා විතරයි. මෙන්න මේක හිතන්නකෝ. මෙන්න මේක හිතන්න. මම ගන්නම් මේ PB කියන්නේ සෙන්ටිමීටර් 3යි. බොරුව නෑ. PB කියන්නේ සෙන්ටිමීටර් 3යි. මෙයාට සමානයිලු RC. එහෙනම් RC සෙන්ටිමීටර් කීයද? 3ක් වෙන්න එපා. මම ගන්නම් BR සෙන්ටිමීටර් 5යි කියලා. BR කියන්නේ කීයද? සෙන්ටිමීටර් 5යි. දැන් බලන්නකෝ. මේ PQR කියන ත්‍රිකෝණේ PR කියන මුළු පාදයේ දිග කීයද? 3යි 5යි කියන්නේ කීයද? මෙතන ඉඳන් මෙතෙන්ට මටයි. මේ ABC කියන ත්‍රිකෝණේ BC කියන මුළු පාදයේ දිග කීයද? 5යි 3යි කියන්නේ කීයද? 8යි. BC ගේ දිග බලන්න. මෙතන 5යි මෙතන සම්පූර්ණ දිගනේ 8යි. ඒ කියන්නේ PR සමානයි BC නේද? ඔක ලියන්න ඕනේ. ලියන්නේ කොහොමද? මේක ප්‍රත්‍යක්ෂ පාඩමේ ඉගෙනුවා 9 වසරේ කොහොමද කරන්නේ? මුලින්ම සමානයි කියලා දුන්න දෙන්න ලියනවා. එහෙනම් මෙතන දීලා දෙනවා PB කියන කෙනා සමානයි කාටද? RC ට. ඒක ලියලා පටන් ගන්න. PB සමානයි RC. හරිද? PB සමානයි RC. දැන් මට ඕනේ මොකද්ද? PR. PR සමානයි BC කරගන්න. දැන් මට ඕනේ PR සමානයි BC කියලා හදාගන්නනේ. මේ පැත්තේ ලියවිලා තියෙන්නේ PB. PB ට කාව එකතු කරන්න ඕනද PR? PB කියන්නේ මේ පොඩි කෑල්ල. ඒකට PR වෙන්න තව කවුද එකතු වෙන්න ඕනේ? BR කියන කෑල්ල නේද? PB ට BR කියන කෙනා එකතු වුණොත් PR කියන මුළු එක්කෙනා හැදෙන්නේ. ආයෙත් අපි සමීකරණේ මේ පැත්තට PB ට එකතු කරනවා කාවද? BR. PB ධන BR. ධන BR ඔය BR කියන ගමන් දෙපැත්තටම එකතු කරනවා. RC ධන BR. RC ධන BR. හරිද? දැන් බලන්න මොකද වෙන්නේ? PB කියන කෙනාට BR එකතු වෙලා. එතන හැදෙන්නේ මුළු එක්කෙනා කවුද? PR නේද? PR.
RC කියන මෙන්න මේ පොඩි කෑල්ලටත් BR එකතු වෙලා. එහෙනම් මේ දෙන්න එකතු වුණොත් මොකක්ද හැදෙන්නේ? BC. දැන් අපිට එනවා මොකද්ද? මෙන්න මෙතන දාන ප්‍රත්‍යක්ෂ. ඒක අපි පාවිච්චි කරන්නේ ප්‍රත්‍යක්ෂනේ. හරිද? දැන් අපි ඔප්පු කරගත්තා PR කියන මේ ත්‍රිකෝණී පාදය මේ ත්‍රිකෝණී BC කියන පාදයට සමානයි. අන්න දැන් අංග සාම්‍ය ලියන්න පුළුවන්. මොකක්ද ඒ කරේ? මොනවා හරි දත්තයක් අඩුයි නම් පාකෝපා හරි මොකක් හරි අංග සාම්‍යයකට මොකක් හරි දත්තයක් අඩුයි නම් ඒ දත්තේ ගාන දෙන්නේ නැතුව අපිට හදලා ගන්න වෙනවා නම් අංග සාම්‍ය ලියාන යන්න කලින් අපි ඒ දත්තේ වෙනම හදන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි අංග සාම්‍ය ලියන්නේ. ඒ වැඩේ තමයි මම මෙතන කරේ. ගාන දුන්නේ නැහැ මට PR සමානයි BC කියලා. ඒක මම දැක්කා. දැකපු එක මම ලිව්වා. ඒක ඔප්පු කරලා පෙන්නවා PR සමානයි BC කියලා. දැන් ප්‍රත්‍යක්ෂ ලියන්න පුළුවන්. මේ අංග සාම්‍ය ලියන්න පුළුවන්. හරිනේ කතාව. දැන් අංග සාම්‍ය ලියන්න යන්න. මේක මම මකන්න. ඒක ඔයාලා ලියා ගන්න. වීඩියෝ එක නවත්තලා ලියාගෙන ඉතුරු ටික ලියන්න. හරි. මේක අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ අංග සාම්‍යයට කලින් ඈ. හරි. අංග සාම්‍ය කරමු. මම මුලින්ම ලියනවා ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණ සැලකූ විට දැන් මොකද කියන්න පුළුවන්? පාදර පාදයක් ලියමු. මම මුලින්ම ලියන මේක AB පාදයේ සමානයි කාටද? QR ට. ඒක ගාන දුන්නා. AB සමානයි QR ඒක දත්තේ. ගාන දුන්නා උලක් නැහැ. හරිද? ඊළඟට මම කෝණේ ලියන්න. මම කිව්වා මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණය මොකක්ද? ABC කෝණය. ABC කෝණය සමානයි මේක මොකද්ද? දැන් මේ කෝණේ ලියද්දි BRQ කියලා ලියන්න එපා. ඒ දන්නවද හේතුව? දැන් මේ කෝණේ අපිට ඕන ලියුවා කියන්නේ BRQ කියලා. එහෙම ලියන්නේ නැහැ අපි. හේතුව මොකද්ද? මේ ත්‍රිකෝණය අපි නම් කරේ PQR නේ. ඔය අකුරු ටිකෙන්ම තමයි මෙතන දත්ත ටික ලියවෙන්නේ. එහෙනම් මම මේ කෝණේ ලියන්නේ PRQ කියලා. බලන්නකෝ ඒ අකුරු තුනම නේ. ත්‍රිකෝණයට අදාළ අකුරු තුනේ ලියන්න. PRQ. හරිද? එහෙනම් ABC කෝණය සමාන වෙනවා PRQ කෝණයට. මොකක්ද හේතුව? ගාන දුන්නද? නැහැ. අපි හොයාගත්තේ මොකක් හින්දාද? දෙන්න ඒකාන්තයි Z අකුරක් නේ. එහෙනම් ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරි. අන්තිම එක මම හොයාගත්ත ABC ත්‍රිකෝණේ BC කියන පාදය PQR ගේ PR පාදයට සමානයි. මම ලියනවා BC සමානයි PR. ඕක ගාන දුන්නද? මේක ගාන දුන්නද? නැහැ. අපි මොකද්ද කරේ? අපි ප්‍රත්‍යක්ෂයක් දාලා මේක ඔප්පු කරා. එහෙනම් මෙතනින් දානවා වරහන් ඇතුලේ ඔප්පු කරා. හරිද? සාධිතයි කියලා දාන්නත් පුළුවන් වුණා. කැමති වචනයක් දාන්න දෙන්න. සාධනය කරානේ ඒක සාධිතයි කියලා දැම්මත් අවුලක් නැහැ. නැත්නම් ඔප්පු කළා කියලා ලියන්න. හරි. පාකෝපා හරි. දැන් ලියනවා. එම නිසා මේ කලින් ඔප්පු කරා. ඒ ඔප්පු කරපු එක ලියලා තියෙනවා. මේක මම ඒක ලියාගෙන මේක ලියන්න. හරි. එම නිසා ABC ත්‍රිකෝණය අංග සම වෙනවා කවුරුත් එක්කද? PQR ත්‍රිකෝණයත් එක්ක මොකක්ද අවස්ථාව? පාකෝපා අවස්ථාව. හරිනේ කතාව. හරි. දැන් අනුරූපාංග ටික ලියන්න තියෙන්නේ. අනුරූපාංග. දැන් කියන්නකෝ අපිට කියවිච්ච නැති පාදේ මේක AC. AC ඉන්නේ මොන කෝණ ඉස්සරහින්ද? සිතක් දාපු කෝණ ඉස්සරහින් නේ. රතු පාටින් මම මාක් එකක් දැන්. ඒක ඉස්සරහින් AC ඉන්නේ. එහෙනම් එයා අනුරූප වෙන කෙනා මේකේ ඉන්නේ ඒ රතු පාටින් මාක් එක දාපු කෝණ ඉස්සරහින්. ඒ කියන්නේ PQ පාදය. එහෙනම් AC සමානයි PQ. ලියලා දාන්න අනුරූපාංග. AC සමානයි PQ. ඉතුරුලා තිබ්බ පාදේ හරි. එන්න මේ මෙතන කොහොමද තරුවක් දාන්න. මේ තරුවක් දාන කෙනාට අනුරූප වෙන කෙනා කවුද? මෙයා ඉන්නේ මොන පාද ඉස්සරහින්ද? ඉරක් ගහපු පාද ඉස්සරහින්. එහෙනම් තනි ඉරක් ගහපු පාද ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය. එහෙනම් එයාට තමයි අනුරූප වෙන්නේ. එහෙනම් ලියන්න පුළුවන් QPR මේක ලියමු. ACB කෝණය සමානයි කාටද? QPR ට. QPR කෝණය. තව ඉතුරු කවුද? මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය ඉතුරුයි. මෙන්න මේ කෝණය කවුරු ඉස්සරහින්ද ඉන්නේ? ඔය ඉරි දෙකක් ගහපු පාද ඉස්සරහින්. මෙතනත් ඉරි දෙකක් ගහපු පාද ඉස්සරහින්. يعني මෙන්න මෙයාට.
එහෙනම් BAC කෝණය BAC කෝණය සමාන වෙනවා කාටද? PQR ට. PQR කෝණයට මොකක්ද හේතුව? හේතුව දැන් දන්නවා. දැන් අභ්‍යාස සෑහෙන ගණන් හදුවනේ. මොකක්ද හේතුව? අනුරූපාංග සමාන වෙන්නේ මොකක් වුණොත්? ත්‍රිකෝණ දෙක අංග සම වුණොත්. එහෙනම් ලියන්න හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. හරිනේ කතාව. එන්න එතන අන්තිම ගාන 10 වෙනි ගාන බලමු. මෙන්න මේ දැන් ඔය හදපු 9 වෙනි ගාන 9 වෙනි දිග. ඒ ගාන හොඳට මතක තියාගෙන ඉන්න. ඔන්න ඔය ගාන ටිකක් ප්‍රසිද්ධ විදියට එනවා. ඒ කියන්නේ ඔක ගොඩාක් තැන්වල ප්‍රත්‍යක්ෂයක් දාලා පාදේ හදාගෙන ගාන හදන්නේ. හරිද? හරි. ඊළඟ එක 10 වෙනි එක. ටිකක් අමුතු විදියට තියෙන කමන්න බලන්න. මරු හැබැයි ගාන. ඒක තනියම හදන්නකො. මේක තනියම හදලා ඉන්න. අංග සාම්‍ය කරන්න කරලා අනුරූපාංග සමානයි කියලා ලියන්න. අනුරූපාංග ඉතුරු වෙයි ඉන්න ඔක්කොම ලියලා දාන්න. මේකේ අංග සාම්‍ය ගොඩක් දිගට ලියවේ වගේ. බලන්න. තනියම try එකක් දෙන්න. දීලා ඉන්න. හරිද? හරි. කතාවට එමු. පාද දෙක. දැන් පාගෝපානේ. එහෙනම් පාද දෙකට පාද දෙක සමාන වෙන්න ඕන ත්‍රිකෝණ දෙක. හරිනේ. මේ පාදෙට හරි. මෙන්න මේ පාදෙට මෙන්න මේ පාදයේ සමානයි කියලා ගාන දෙනවා. මේ පාදෙට මේ පාදේ සමානයිලු. හරි. මේ පාදයේ දෙන්නටමයි තියෙන්නේ. ඒක තවත් හරි. මේ පාදයේ දෙන්නටමයි තියෙන්නේ. එතකොට දැන් බලන්නකෝ අන්තර්ගත කෝණය වෙන්නේ කවුද? දැන් කෝණය අන්තර්ගත වෙන කෝණය වෙන්නේ. දැන් මේකේ මේ පාදයයි මේ පාදයයිනේ සමාන වෙන්න යන්නේ. දැන් ඔය දෙන්න අතර තියෙන කෝණය. මෙන්න මේ කෝණය. මේකේ සමාන වෙන්න යන්නේ කවුද? මේ පාදයයි මේ පාදයයි. මේ දෙන්න අතර තියෙන කෝණයට සමානයි. ඔන්න මේ කෝණ දෙක සමානයි නම් ඔක්කොම හරි පාගෝපාර්ථයේ අංග සමයි. දැන් සමාන්තරයි කියලා දීලා තියෙන්නේ මෙන්න මේ පාද දෙක. දැන් බලන්නකො කතාව. දැන් බලන්නකො කතාව. එහෙනම් Z අකුර අඳිමු. Z අකුර. දෙයෙන් Z අකුරනේ. අනිත් පැත්තට. නිදි. එහෙනම් මේ කෝණයට සමාන වෙන්නේ කවුද? මේ කෝණය. ගැලපෙයිද? දැන් අන්තර්ගත කෝණ දෙක සමාන උනේ. නෑ වෙන කොහෙද තියෙන කෝණයක්? වෙන කොහෙද තියෙන කෝණයක් තමයි සමාන වෙන්නේ. මේ Z අකුර ඒකාන්තරයි. සමාන වෙන්න තිබ්බ කවුද? මේ දෙන්න. අන්තර්ගත කෝණ. එහෙනම් මේක අන්තර්ගත කෝණ සමානද? නෑනේ. එහෙනම් අංග සම කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේකත් අර කලින් ගණන් වල ලියුව වාක්‍යෙම ලියන්න. අන්තර්ගත කෝණය සමාන නොවන බැවින්. අන්තර්ගත කෝණය සමාන නොවන බැවින් අංග සම කළ පාකෝපා යටතේ අංග සම කළ නොහැක. පාකෝපා යටතේ අංග සම කළ නොහැක. හරිද? ඔන්න පළවෙනි ප්‍රශ්නට අදාළ ගණන් ටික ඉවරයි. දැන් දෙවෙනි ප්‍රශ්නේ කියව ගන්න. පහත් දැක්කන එක් අවස්ථාවලට අදාළ ත්‍රිකෝණ යුගලවල දල සටහන් අඳින්න. එම ත්‍රිකෝණ යුගල අතරින් අංග සමවන ත්‍රිකෝණ යුගල තෝරා එහි සමාන වෙන අනෙක් අනුරූපාංග ලියන්න. අංග සම කරන්න කියලා නෑ. ඒ කියන්නේ අංග සමවන ත්‍රිකෝණ යුගල තෝරා. හරිද? එහෙනම් ඉතින් තෝරමු. PQR XYZ කියලා පළවෙනි එකේ ත්‍රිකෝණ දෙක. හැම ත්‍රිකෝණ දෙකක් ඇඳ ගන්න. හරිද? ඔන්න මම ත්‍රිකෝණ දෙක අඳිනවා. ඔන්න එයා කියන රෝමිලක්කා එකේ ත්‍රිකෝණ දෙක. මම මේකට දානවා PQR. එහෙනම් මෙතන P, මෙතන Q, මෙතන R. එයායි කියනවා XYZ ලු අනික. එහෙනම් මෙතන X, මෙතන Y, මෙතන Z. හරිද? XYZ. හරි.
ඒක අකුරුත් සාමාන්‍ය අකුරු අපි දාන්නේ මේ පිළිවෙලට PQR නේ. මේ පැත්තෙන් කරගේ. මෙතනින් P දැම්ම නම් Q මෙතනින් R. ඔය පිළිවෙලට තමයි සම්මතය. එහෙම දැම්මේ නැහැ කියලා ලොකු අවුලක් වෙන්නේ නැහැ. එතකොට ඒක ඉතින් ඔයාලට කැමති නම් P අකුර මෙතනින් දාලා Q අකුර මෙතනින් දාලා R අකුර මෙතනින් දාන්න පුළුවන්. කොහොමද දැම්මත් උත්තරේ එක විදියට එනවා. හරිනේ? හරි. මෙයා කියනවා PQ සමාන XZ. PQ කියන්නේ මෙන්න මේ පාදය. PQ ඒක සමානයිලු XZ. ඒ කියන්නේ මෙන්න මේ පාදය. හරිද? PQ සමාන XZ කියවනේ. ඔන්න ඒ දෙන්න සමාන. QR සමානයිලු XY. QR කියන්නේ මෙන්න මේ පාදය. ඒක සමානයිලු XY. හරිනේ? ඒකත් හරි. ඊට පස්සේ එයා කියනවා PQR කෝණය. PQR කියන්නේ මෙන්න මේ කෝණය. එයා සමානයි කියනවා YXZ. YXZ කියන්නේ මෙන්න මේ කෝණය. දැන් කියන්න අංග සම්වේද. අංග සම්වේද. අංග සම්වේයිනේ. ඇයි? පාදයට පාදයක් හරි මේ පාදයට පාදයක් හරි එහෙනම් පාකෝපාවල දෙපැත්තේ අකුරු දෙක හරි පාද දෙක හරි මැද තියෙන කෝණේ සමානයි. කෝණයට කෝණිකුත් දීලා තියෙනවා. හැබැයි ඒ කෝණේ මොන කෝණේ වෙන්න ඕනද? ඔය කියන පාද දෙක අතර කෝණේ අන්තර්ගත කෝණේ. මේ හරිනේ අතර කෝණය. මෙතනත් ඔය කියන පාද දෙක අතර කෝණය අන්තර්ගත කෝණය. එහෙනම් පාකෝපයටදී අංග සම වෙනවා. නම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා ලියලා දාන්න. අනුරූපාංග ටික ලියමු. අනුරූපාංග ලියමු. අනුරූපාංග මේකත් ඔයාලා මේ අංග සාමි ලියන්න. දැන් අංග සාමි ලියන විදිහ දාන්න එකම පැටර්න් එකනේ. PQR ත්‍රිකෝණය හා XYZ ත්‍රිකෝණ සැලකුවට කියලා ලිව්වා. අදාළ දත්ත ටික ලිව්වා. පාද කෝණ පාද පිළිවෙලට එම නිසා දාලා ලියන්න. මම අනුරූපාංග ටික සමාන කරගෙන යන්න ඉස්සරහට. හරි. ඒතර දැන් මේ පාදේ අනුරූප වෙන්නේ කවුද? PR. PR කියන්නේ මේ තනිරක් ගහපු කෝණ ඉස්සරහින් එහෙනම් එයාට අනුරූප වෙන කෙනක් මේ තනිරක් ගහපු කෝණ ඉස්සරහින්. මොකද YZ. හරි. පාදේ හරි එක පාදෙන් ඉතුරුලා තිබ්බේ. හරි. කෝණෙම මෙන්න මේ කෝණේ දන්නේ. එයාට අනුරූප වෙන්නේ කවුද? කෝණේ කවුද? PRQ. එහෙනම් PRQ. බලන්න එයා ඉන්නේ මොන පාද ඉස්සරහින්ද? තනිරක් ගහපු පාද ඉස්සරහින්. එහෙනම් තනිරක් ගහපු පාදයෙන් මෙන්න එයා ඉස්සරහින් ඉන්න කෝණයට අනුරූපයි. ඒ කියන්නේ මේ කෝණය. එහෙනම් කෝණේ මොකද්ද? XYZ. XYZ. මම මෙතන තරුව දාන්නම්. මේ තරුව දාපු කෝණය මොන පාද ඉස්සරහින්ද? ඉරි දෙකක් ගහපු පාදේ මේ. මෙයා ඉස්සරහින්. එහෙනම් ඉරි දෙකක් ගහපු පාදේ මෙන්න එයා ඉස්සරහින් ඉන්න කෙනාට අනුරූපයි. ලියලා දාන්න. QPR QPR සමානයි මෙයා කවුද? XZY. XZY මොකක්ද හේතුව? අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැයි. හරිනේ. ඔන්න පළවෙනි රෝමිලක්කම. රෝමිලක්කම් දෙකට ඉන්න. දෙවෙනි එක තනියම ඇඳලා බලන්න. තනියම ඇඳලා අංග සම වෙනවද? අනුරූපාංග මොනවද? උත්තර ටික දාන්න. හරි මම හදන්න ගන්නවා. ABC LMN කියලා ත්‍රිකෝණ දෙකක් කියන්නේ. ABC LMN. මේක A, මේක B, මේක C. අනිත් ත්‍රිකෝණේ LMN. මේක L, මේක M, මේක N. එයා කියන්නේ මොනවද දත්ත? එයා කියනවා AC සමානයි LN. AC සමානයිලු LN. හරි කතාවද? AC කියන්නේ මේ පාදය, ඒක සමානයිලු LN කියන මේ පාදය. ඊළඟට එයා කියනවා BC සමානයි LM. BC කියන්නේ කවුද? මෙන්න මේ පාදය, ඒක සමානයිලු LM මේ පාදය. ඊට පස්සේ එයා කියනවා ABC කෝණය. ABC අන්න මේක දාද්දිම තේරෙන්න ඕනේ අංග සම වෙන්නේ නැහැ. ඇයි හේතුව? ABC කෝණය සමානයි LMN. ABC කියන්නේ මෙයා එයා මෙතන දෙනවා LMN මෙයා. අංග සම වෙන්නේ නැහැ කියන එක අදිද්දිම තේරෙනවා. ඇයි හේතුව? දැන් එයා සමානයි කියලා දෙන්නේ කියේ මේ පාද දෙකනේ. ඔය පාද දෙක අතර කෝණය වෙන්න බෑ අන්තර්ගත කෝණය වෙන්න. හැබැයි දැන් දුන්නේ එළිය කෝණයක්. මේ කෝණය නෙමෙයි දුන්නේ. එතනින්ම තේරෙනවා මේකෙත් එහෙමයි. දෙන්න ඕන කෝණේ මේක. සමානයි කියන්නේ පාද දෙක අතර කෝණය. හැබැයි දීලා තියෙන වෙන කෝණයක්. අන්තර්ගත කෝණය නෙමෙයි. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද? නැහැ. අංග සම වෙන්නේ නැහැ. හරිනේ. ලියන්න හේතුව එතන අන්තර්ගත කෝණය සමාන නොවන බැවින් අංග සම නොවේ. සමාන නොවන බැවින් අංග සම නොවේ.
ඊළඟ රෝම ඉලක්කමට එන්න. ඊළඟ රෝම ඉලක්කම හරි DEF එයා දෙනවා DEF ඊට පස්සේ අනික අපි දාගමු STU හරි දත්ත මොනවද දෙන්නේ එයා කියනවා EF සමානයිලු TU EF සමානයි TU හරිද EF සමානයි TU EF කියන්නේ කවුද මෙන්න මේ පාදය සමානයිලු TU කියන්නේ මෙන්න මේ පාදයට ආයෙ මොකද්ද කියන්නේ DF සමානයි SU DF කියන්නේ මෙන්න මේ පාදයේ සමානයිලු SU කියන මෙන්න මේ පාදයට හරිද ආයෙනම් දැන් කෝණේ දෙන්න ඕනේ මොන කෝණේද මෙතන කෝණයයි දෙන්න අතර කෝණයයි මේකෙත් දෙන්න අතර කෝණය බලමු මේ කෝණය දෙන්නේ එයා ඊළඟට කියනවා EFD සමානයි TUS EFD හරි එතන කෝණය හරි EFD සමානයිලු TUS කතාව හරිනේ දෙන අන්තර්ගත කෝණ දෙක තමයි දුන්නේ එහෙනම් මේක අංග සම වෙනවා පාකෝ පැත්තේ අංග සම වෙනවා පාදයකට පාදයයි පාදයකට පාදයයි කෝණයට කෝණයයි කෝණය අන්තර්ගත කෝණය ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ ඒ කතා ටික ඔක්කොම ගැලපෙනවා ඒ කියන්නේ ත්‍රිකෝණ දෙක පාකෝ පැත්තේ අංග සම වෙනවා දැන් අනුරූප අංග ටික දියමු මෙතන දාන්න අංග සමවැය කියලා ඔයාලා ඒක අර පුරුදු වෙන්නත් එක අංග සමකරන විදිය ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියලා පාකෝ පාවලට අංග ටික ලියන එම නිසා ත්‍රිකෝණ අංග සමවැය කියලා ලියන්න ලියලා අනුරූප අංග ටික ලියන්න හරිද මම කෙලින්ම අනුරූප අංග ටික ලියන්න හරි DE කියන පාදයට සමාන වෙන්නේ කවුද DE කියන පාදයේ ඉන්නේ මේ තනීරක් ගාපු කෝණ ඉස්සරහින් එහෙනම් ඒකට සමාන වෙන්න ඕනි තනීරක් ගාපු කෝණ ඉස්සරහින් ඉන්න කෙනා කවුද ST එහෙනම් DE ට අනුරූපයි ST දෙන්න සමානයි අංග සමයිනේ ST හරි මම මේ මෙතන කෝණේ ගන්න මේ කෝණේ ඉන්නේ මොන පාද ඉස්සරහින්ද මේ තනීරක් ගාපු පාද ඉස්සරහින් එහෙනම් යාට අනුරූප කෙනා ඉන්නේ මේ ත්‍රිකෝණේ තනීරක් ගහපු පාද ඉස්සරහින් කියන්නේ මෙන්න මෙතන කෝණ දෙක ලියමු මේ කෝණේ මොකද්ද EDF සමානයි මේ කවුද එතනට ස්ටිව් එතනට අපි දාමු TSU හරි මෙතන මම තරුවක් දාන්න මේ කෝණේ ඉන්නේ මොන පාද ඉස්සරෙන්ද ඉරි දෙකක් ගහපු කෙනා ඉස්සර එහෙනම් අනුරූප කෙනා ඉන්නේ මේකෙත් ඉරි දෙකක් ගහපු කෙනා ඉස්සරෙන් කියන්නේ මෙන්න ඉරි දෙකක් ගහපු කෙනා එයාගේ ඉස්සරෙන් ලියමු මේ කෝණේ කවුද DEF ඒක සමානයි කාටද මෙයා කවුද STU මොකක්ද හේතුව අනුරූපාංග සමාන වෙන්න අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වෙයි ඒක දාගන්න හරි ඊළඟ ගාන වීඩියෝ එක නිකම්ම නම් බලන්න යන්න එපා ගණන් ටික හදන ගමන් බලන්න නිකම්ම බලන්න ගියා කියලා කිසිම දෙයක් උළුවට යන්නේ නැති වෙයි හරි හතර ABC PQR ත්‍රිකෝණ දෙක මෙන්න ඔය කියන ABC මෙන්න PQR මේක P මේක Q මේක R බලමු මොකද කියන්නේ BC සමානයිලු PQ ට BC කියන්නේ මෙන්න මේ පාදය සමානයිලු කාටද PQ ට CBA කියන්නේ මෙන්න මේ කෝණය ඒක සමානයි කියනවා QPR ට QPR කියන්නේ මෙතන තියෙන කෝණය හරිද එයා අන්තිම දත්තේ විදියට දෙනවා AC සමානයි PR AC කියන්නේ මෙන්න මේ පාදය ඒක සමානයිලු PR ට අපරාධි මහන්සිලා යන්නේ හේතුව මොකක්ද අංග සම වෙනවද අංග සම වෙන්නේ නැහැ ඇයි එහෙම කියන්නේ බලන්නකෝ එයා මෙතන දුන්නේ ABC කෝණය CBA නේ CBA මෙන්න මේ කෝණේ දුන්නේ හරිද ඉතින් මේ කෝණේ අන්තර්ගත කෝණේද දැන් සමානයි කියන්නේ මේ පාද දෙකනේ ඒ දෙන්න අතර තියෙන කෝණේ අන්තර්ගත කෝණය කියන්නේ
මේ දීලා තියෙන්නේ වෙන කොහෙද එක. මේක නම් අන්තර්ගත කෝණේ තමයි දීලා තියෙන්නේ. මේ දෙන්න අතර. මේකේ අන්තර්ගත කෝණ නෙමෙයි දෙකේම අන්තර්ගත කෝණ වෙන්න ඕනේ. එහෙනම් මේක අංග සම වෙනවද? අංග සම වෙන්නේ නැහැ. හරිද? වාක්‍ය ලියන්න. අන්තර්ගත කෝණ සමාන නොවන බැවින්. අන්තර්ගත කෝණ සමාන නොවන බැවින් ත්‍රිකෝණ දෙක අංග සම නොවේ. ඔන්න දැන් තමයි ටිකක් හොඳ ගණන් වලට එන්නේ. ඔය පොඩි පොඩි ගණන් ටිකක් තියරිය පුළුවන් ඉන්න දාන්න නැත්තේ. බලමු ඊළඟ ගණන් ටික. ලොකු ඉතින් ලොකු අමාරුකුත් නැහැ ඊළඟ ගණන් කියලා. සාමාන්‍ය ඉතින් අර ගණන් වලට වැඩිය ටිකක් තියෙනවා. මා රූපය අඳින්න. මෙන්න මේ වගේ රූපයක් නෙති. එන කරලා. මේ වගේ රූපයක් තියෙනවා. බලගන්නකො කතාව. එයා දීලා තියෙනවා මෙතන BC. B C මෙතන A මෙතන D ආය දෙනවා මේ පාදේ මේ පාදේ සමානයි. රූපේ දී ඇති රූපේ AB සමානයි DC හා ආය AB සමානයි DC. හරිද කතාව AB සමානයි DC කියන්නේ රූපේ දාලා තියෙනවා. හා ABC කෝණය ABC කියන්නේ මෙතන මුළු කෝණය සමානයිලු BCD. BCD කියන්නේ මෙන්න මෙතන මුළු කෝණය. එහෙනම් මේ ත්‍රිකෝණේ මේ කෝණයයි මෙන්න මේ ත්‍රිකෝණේ මෙතන කෝණයයි සමානයිලු. හරිනේ පාකෝ පාඩේ අංග සම වෙනවා ත්‍රිකෝණ දෙක. මේ ලොකු ත්‍රිකෝණ දෙක බලන්නකො මේ. මේකයි මෙන්න මේ ලොකු ත්‍රිකෝණ දෙක. බලන්නකො මේ පාදෙට පාදයක් හරියි. මේ පාදයේ දෙන්නටම සමානයි. දැන් මේ ත්‍රිකෝණේ සමානයි කියන්න යන පාද දෙක අතර කෝණය මේ ත්‍රිකෝණේ දැන් සමානයි කියන්නේ මේ පාද දෙක මේ දෙක අතර කෝණයට සමානයි. දැන් අන්තර්ගත කෝණේ තමයි දීලා දින කෝණය. මුලින්ම කියනවා ACB ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය අංග සමයි BCB බව. ABC කියන්නේ මේ ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වන්නලු DCB. DCB මේ ත්‍රිකෝණය පෙන්වමු. මම ওই ත්‍රිකෝණය වෙන හරි. 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 මම ওই ත්‍රිකෝණය එක ත්‍රිකෝණයක් වෙන පාටකින් අඳින්න. මම මේක වෙන පාටකින් ගන්න. එතකොට ඔබ වෙනස් කියන්නේ වෙනස් විදිහට පේනවනේ. හරිද? මෙන්න එක ත්‍රිකෝණය. මොන එක ත්‍රිකෝණයක් එන්න ඒක රතු පාට කරා. අනිකනේ ඔය නිල් පාට එකයි රතු පාට එකයි අංග සම කරන්න කියලා කියන්නේ. ඉතින් ලියමු. මුලින්ම එයා දුන්නේ ABC වෙන්නේ මේ සයිට් එකේ. ඔය ABC. හරි. අපි ලියනවා කොහොමද අංග සම කරන්නේ? මුලින්ම ලියනවා ත්‍රිකෝණ දෙකේ නම් දෙක. කොමිලක්කම් 1 මම ලියනවා ABC ත්‍රිකෝණය හා මේ ත්‍රිකෝණය කවුද? මේක ABC හරි. නිල් පාට එක. රතු පාට එක BCD හා BCD ඒක ත්‍රිකෝණය කියලා දැම්මේ නේ. ABC ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණය සැලකූ විට හරි කතාව. දැන් අංග ටික ලියමු. ABC ගේ කියන්නේ නිල් පාට කෙනාගේ අපි දන්නවා AB පාදයේ සමානයි මේකේ CD එක. එහෙනම් AB සමානයි CD. මොකද්ද හේතුව ගාන දුන්නා. தත්ත්වය. මරු. හරි. අපි දන්නවා ආයේ මොකද්ද? මේ කෝණය මේ කෝණයට සමානයි. ගාන දුන්නානේ. එහෙනම් මේ නිල් පාට කෙනාගේ මෙතන තියෙන කෝණය ABC කෝණය ABC කෝණය සමානයි රතු පාට ත්‍රිකෝණය මෙතන තියෙන කෝණය මොකද්ද කෝණය BCD. හරි. එහෙනම් BCD මොකද්ද හේතුව? ඒකත් ගාන දුන්නා. දත්තේ. දැන් පාදයක් හරි කෝණයක් හරි තව පාදයක් තියෙනවා. මෙන්න BC. BC පාදේ බලන්නකො. මේ නිල් පාට ත්‍රිකෝණයටත් අයිති රතු පාට ත්‍රිකෝණයටත් අයිති. එහෙනම් BC කියන්නේ මොන පාදේද? මම ඔගේ වචනේ කිව්වා.
BC කියන්නේ පොදු පාදය. පොදු පාදය. ඔක මම කිව්වා කලින් විදිහේ පොදු පාදය. අන්න පාකෝපා යටතේ දැන් ත්‍රිකෝණ දෙක අංක සමයි. එහෙනම් ලියමු. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි කාටද? BCD ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව? පාකෝපා. හරි. රෝමිලක්කා එක ඉවරයි. ඔකනේ පෙන්වන්න කියන්නේ ABC අංග සමයි. එයා නම් ත්‍රිකෝණේ නම ලියලා තියෙන DCB කියලා. මම ලියුවේ BCD නේ මේක. මේ බලන්න. BCD කියන අපි ලියුවේ සාමාන්‍ය ලියන්නේ එහෙමනේ. අර ඉංග්‍රීසි ඕඩිය පිළිවෙලට ලියනවා කියලා සම්මතයක් තියෙනවනේ. එයා ඒ සම්මතෙන් නැතුව මේ BCD කියන ත්‍රිකෝණේ අකුරු මාරු කරලා ලියලා තියෙන්නේ. එයා දීලා තියෙන DCB කියලා. අපිත් ඒක එතන හදමු මේ විදිහට. DCB ත්‍රිකෝණය කියලා එයා දීලා තියෙනවා. මේ ත්‍රිකෝණෙම තමයි එයා කියලා තියෙන්නේ මෙහෙම DCB. ඒක සම්මතයට පොඩ්ඩක් පටහැනි. DCB මෙතනත් එනවා අපි දාමු ඒක DCB කියලා. DCB. හරි. දැන් රෝමිලකන් දෙක මොකක්ද කියන්නේ? AC සමානයි BD බව. AC සමානයි BD. AC කියන්නේ කාටද? AC මෙන්න මේ පාදය. AC කියන්නේ මේ පාදය සමානයි කියලා පෙන්වන්නලු කාටද? BD. මෙන්න මේ පාදය. මෙන්න මේ පාදයට සමානයි කියලා පෙන්වන්න. දැන් සමානයි කියලා පෙන්වන්නේ කොහොමද? පෙන්වන්න දෙයක් නැහැ අත්‍තර. මේ ත්‍රිකෝණ දෙක දැන් අංග සමයිනේ. බලන්නකො මේ නිල් පාට ත්‍රිකෝණේ AC කියන්නේ මෙන්න මේ කෝණ ඉස්සරෙන් තියෙන කෙනානේ. නෑ යාට අනුරූප වෙන්නේ මේ රතු පාට ත්‍රිකෝණෙත් ඒ කෝණ ඉස්සරෙන් තියෙන කෙනා නේද? එහෙනම් දෙන්න සමානයිනේ. මේ පාදයේ අනුරූපයි. එහෙනම් දෙන්න සමානයි. හරිද? රෝමිලක්කන් දෙක කෙලින්ම ලියන්න අයිතිය තියෙනවා. AC සමානයි BD. ඇයි කෙලින්ම ලියන්න අයිතිය තියෙන්නේ? දෙන්න අනුරූපයි. ඇයි එහෙම උනේ? ඇයි ඉතින් අනුරූප වුණාට සමාන උනේ? අපි ලියමු හේතුව. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවි. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවි. වෙන ලොකුවට හදන්න දෙයක් නැහැ. කෙලින්ම දැක්කම පේනවා AC BD කියන්නේ අනුරූප දෙන්න. එහෙනම් ඒ දෙන්න සමානයි. ඇයි සමාන වෙන්නේ? හේතු දාන්න ඕනේ අනිවාර්යෙන් වරහන් ඇතුලේ. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. එතකොට මේවා වෙන වෙනම ඕක ඇත්තටම මේ බලන්නකො. ඔය මේ වගේ ගානක ඔය ත්‍රිකෝණ දෙක කෑලි දෙකකට ගැලවුවොත්. ඕක ලස්සනටම පේනවා. හරිද? BC මෙතන A මේ පැත්තට ආය අනිත් ත්‍රිකෝණي ගලවමු. මේක B මේක C මෙතන D. මෙහෙම ගලවගෙන ආය ඇඳගෙන ඔය ඕවා දත්ත ටික දාගෙන ඒ විදිහට යන්න පුළුවන්. ඒතකොට ලස්සනට පේයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ එකපාර රූපේ දකින්න බැරි ළමයි ඉන්නවනම් රූප ත්‍රිකෝණ දෙක වෙන වෙනම ඇඳගන්න. ඇඳගෙන මේ දත්තේ දෙකේ ලකුණු කරගන්න. එතකොට ලස්සනට පේයි. හරිද? සමාන වෙනවා පේයි. දැන් මෙතන BC සමානයි. මේ කෝණ දෙකට කෝණ දෙක. එතකොට දැන් AC කියන්නේ මේ පාදේ. මෙයාට ඉස්සරහින් ඉන්නේ. එහෙනම් මෙයාට ඉස්සරහින් ඉන්න කෙනාට අනුරූපයි. මේ BD. ඒවා ලස්සනට පේයි මේ ත්‍රිකෝණ ගලවලා වෙනම ඇඳුවොත්. හැබැයි ඔය වෙනම අඳිනවට වැඩිය මේකම හදන්න පුළුවන් නම් හදන්න. අය වෙනම හදන්න ඉන්න එපා. හේතුව එක්සෑම් එක කියන්නේ ටයිම් එකත් එක්ක යන දෙයක් නේ. ඒතර ඕකේ ත්‍රිකෝණ ටිකක් තියෙනවා රූපේ ත්‍රිකෝණ ගලව අඳින්න යන කාලේ අපරාධයක් වෙයි. මෙහෙම දකින්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට ගලවලා ගාන හදාගෙන යන්න. ත්‍රිකෝණ වෙන් කරගෙන ගාන හදන්න. එතකොට පැහැදිලිව පේනවා. පුරුදු වෙන්න ගොඩක් දුරට මේකෙම දකින්න. කතාව තේරෙන්නේ නැති කියලා හිතනවා. තුන්වෙනි ගාන ඉවරයි. හතරවෙනි ගාන. තව ගණන් දෙකක් තුනක් වගේ තියෙන්නේ. හතරවෙනි ගාන මොකක්ද තියෙන්නේ? චතුරස්‍රයක් තියෙනවා. චතුරස්‍රයක්. මෙන්න මේ වගේ චතුරස්‍රයක් තියෙනවා. මෙතන විකර්ණය යා කරලා තියෙනවා. මේක ඒලු B C D කතාව හරි. AD හා BC පාද දිගින් සමාන වන අතර අන්න AD BC කියන දෙන්න සමානයිලු. එහෙනම් AD කියන්නේ මොන පාදෙද? මෙන්න මේ පාදෙනේ. ඒක සමානයිලු BC කියන මේ පාදෙට. AD සමානයි BC. හරිද? දිගින් සමාන වන අතර එම පාද සමාන්තරද වේ. මරු.
මේ පාදයට මේ පාදයේ සමාන්තරත් වෙනවා. එහෙනම් ඊතලය දාගන්න වෙනවා. හරිද? සමාන්තරද වේ. දියේදී දත්ත ලකුණු කොට ABC ත්‍රිකෝණයේ අංග සමයි ADC බව. ABC දැන් අපිට පෙන්වන්න කියන්නේ මොකද්ද? රෝම ඉලක්කම් 1 ABC ත්‍රිකෝණයේ අංග සමයි ADC ත්‍රිකෝණය බව. ABC කියන්නේ කවුද? ABC මේ ත්‍රිකෝණය. ADC කියන්නේ මෙතනත් මාරු කරලා ලියලා තියෙන්නේ. සමනේ ලියනවනම් ලියන්න ACD. කමන්නේ. වැරදි නෑ හැබැයි. වැරදි නෑ එහෙම ලිව්වා. ADC කියන්නේ මොකද්ද? මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න කියන්නේ. ඉතින් පෙන්නමු. රෝම ඉලක්කම් 1 මම මෙතනින් හදන්නම්. බලන්න ඉස්සලා අංග සමෙන් දත්තාර්ථය කියලා අඩුපාඩු මොනවාරි තියෙනවා. පාදයක් සමානයි. පාදයක් හරි. මෙන්න මේ AC කියන පාදය මෙන්න මේ AC කියන පාදය ත්‍රිකෝණ දෙකටමයි තියෙන්නේ. එහෙනම් තව පාදයක් හරි. දැන් කෝණයක් සමාන වෙන්න එපා. මොන කෝණය සමාන වෙන්න ඕනේ? අන්තර්ගත කෝණය. ඒ කියන්නේ දැන් සමාන වෙන්න යන්නේ මේ පාදයයි මේ පාදේ ඔය දෙන්න අතර කෝණය. මෙන්න මේ කෝණය මේ පාදයයි මේ පාදයයි මේ ත්‍රිකෝණ සමාන වෙන්නේ. ඒ දෙන්න අතර කෝණයට සමානද? සමාන නම් පාගෝපා හරි. සමානයිනේ. ඇයි එහෙම කියන්නේ? බේම් බාන්නකො මේ දෙන්න සමාන්තරයි. එහෙනම් මෙන්න Z අකුර. එහෙනම් කෝණ දෙක මොන කෝණද? ඒකාන්තර කෝණ. හරිද? ඒකාන්තර කෝණ ලියලා දාමු. මම මෙතනම හදන්න දෙන්න. මෙතනම හදන්න. රෝම ඉලක්කම් 1 ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය සැලකූ විට දැන් ලියාගෙන යම් පාකෝපා BC පාදයේ සමානයි කාටද? AD ට. BC සමානයි AD හේතුව මොකද්ද? ගාන දුන්න දත්තේ. ඊළඟට ලියමු කෝණය. මේ කෝණය මොකද්ද? ACB. ACB කෝණයෙන් සමානයි මෙතන කෝණය මොකද්ද? CAD. CAD මොකද්ද හේතුව? අපි දන්නවා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරිනේ Z අකුරනේ තියෙන්නේ. ඒකාන්තර කෝණ. AC කියන්නේ ත්‍රිකෝණ දෙකටමයි තියෙන්නේ. ඒ හින්දා අපි ලියනවා ඒක මොන පාදේ කියලාද? පොදු පාදය. කතාව හරි. පාකෝපා ලියවිලි ඉවරයි. දැන් ලියන්න පුළුවන්. එම නිසා ABC ත්‍රිකෝණය අංග සම වෙනවා කවුරුත් එක්කද? ADC ත්‍රිකෝණයත් එක්ක මොකක්ද අවස්ථාව? පාකෝපා. කතාව හරි. දැන් රෝම ඉලක්කම් 2 යා කියනවා AB සමානයි DC බව. රෝම ඉලක්කම් 2 අපිට කියන්නේ AD සමානයි BC බව පෙන්වන්න. බලන්න AD BC කියන්නේ කවුද? AD. AD කියන්නේ මෙන්න මේ පාදනේ AD දීලා තියෙන්නේ. AD නෙමෙයිනේ. AB සමානයි DC බව. AB සමානයි DC බව. මේක දීලා තියෙන්නේ. AB සමානයි DC බලන්න. AB කියන්නේ කවුද? AB කියන්නේ මෙන්න මේ පාදය. මෙන්න මේ පාදය. AB කියන්නේ මෙන්න මේ පාදය. ඒක සමානයි කියලා පෙන්වන්නලු DC පාදය. කියන්නේ මෙන්න මේ පාදය. මේ පාදයක සමානද? මොකද්ද ක්‍රමය ওই පාදයක සමානයි කියන්නේ? සමානයි කියන ක්‍රමය. ඉතින් හරිනේ දැන් ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. බලමුකෝ ඉතින් මේ දෙන්න අනුරූපද කියලා. අංග සමයි නම් ත්‍රිකෝණ දෙක අනුරූපාංග මොකක් වෙන්න ඕනද? සමානයි. බලන්න දැන් ත්‍රිකෝණ දෙක අංග සමයි. එහෙනම් මේ පාද දෙක අනුරූපද? බලන්න මෙයාට අනුරූප කෙනා කවුද? මෙයාට අනුරූප වෙන්නේ මේ පාදේ ඉන්නේ මොන කෝණ ඉස්සරහින්ද? මේ රතු පාටින් දාපු කෝණ ඉස්සරහින්. නේ? එහෙනම් මේකෙත් මේ පාදේ අනුරූප කෙනා ඉන්න ඕනේ මේ රතු පාටින් දාපු ඉර ඉස්සරහින්. එහෙනම් මේ පාද තමයි නේද? එහෙනම් මේ AB කියන පාදෙට DC කියන පාදය අනුරූපයි. දැන් ත්‍රිකෝණ දෙක අංග සමින්ද කෙලින්ම ලියන්න පුළුවන්. AB සමානයි DC. හදන්න කිසිම දෙයක් නැහැ. මොකක්ද හේතුව? අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවි. ඒක ලියලා දාන්න. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවි. ඔය දෙන්න අනුරූපද කියලා බැලුවා. එහෙනම් අපිට කෙලින්ම ලියන්න අයිතිය තියෙනවා දෙන්න සමානයි. ඇයි? අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමානයි. හරිනේ. රෝම ඉලක්කම් 3 AB හා DC සමාන්තර බව සාධනය කරන්න. ඔන්න මරු ওই ප්‍රශ්නය. AB DC කියන දෙන්න සමාන්තරයි කියලා ගන්න.
ඕක 9 වසරේ ඉගෙන ගත්තා. පාද දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්නේ කොහොමද? ඒ පාද දෙක අතර තියෙන ඒකාන්තර කෝණ දෙකක් සමානයි කියලා. නැත්නම් ඒ පාද දෙක අතර තියෙන අනුරූප කෝණ දෙකක් සමානයි කියලා. නැත්නම් මිත්‍ර කෝණ දෙක එකතුව 180යි කියලා. ඔය ක්‍රම ටික පාවිච්චි කරන්න. බලන්න ABDC කියන්නේ දැන් ඔය අපි අන්තිමේට කතා කරපු දෙන්න මෙන්න. මෙන්න AB දැන් මම ඉස්සර ඩගුරක් අඳින්න දැන් මම ඒකාන්තර කෝණ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. යම ගන්න. DC කියන්නේ මෙයා. මේ දෙන්න සමාන්තරයි නම් මෙන්න Z අකුර එහෙනම් මෙන්න මේ කෝණයට මේ කෝණය මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. අපි හොයමු දැන් මේ කෝණට මේ කෝණය සමානද? නම් මේ කෝණට මේ කෝණය සමානයි කියලා ඔප්පු වුණොත් අපිට කියන්න පුළුවන් ඒකාන්තර කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් පාද දෙක සමාන්තරයි. ඕක තමයි තියෙන්නේ. බලමු මේ කෝණට අනුරූප වෙන කෝණය මේකෙන් තෝරමු. දැන් ත්‍රිකෝණ දෙක අංග සමින්ද අනුරූපාංග සමානයිනේ. දැන් මේ තනීරක් ගහ උපාදර ඉස්සරහින් නේද මෙයා ඉන්නේ. මේකේ තනීරක් ගහ උපාදර ඉස්සරහින් නේද මෙයා ඉන්නේ. එහෙනම් මේ කෝණයට මේ කෝණය අනුරූපයි නේද? දැන් ත්‍රිකෝණ දෙක අංග සමහින්ද අනුරූපාංග සමානයි කියලා කියන්න පුළුවන්. එහෙනම් කියනවා BAC කෝණය සමානයි කාටද? මෙන්න මෙයාට. ACD මොකක්ද හේතුව? ACD ඒකටත් හේතුව මේකම තමයි. ලියලා දාන්න. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවි. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවි. හරිද? අනුරූපාංග සමාන බැවි. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න Z අකුර ඒකාන්තර කෝණ දෙක සමානයිලු. එහෙනම් පාද දෙක මොකක් වෙන්න ඕන? සමාන්තරයි. දැන් කෙලින්ම ලියලා දාන්න පුළුවන්. AB සමාන්තරයි DC වේ. AB සමාන්තරයි DC වේ. හේතුව යටින් දියන්න. ඒකාන්තර කෝණ මේ සයිඩ් එකෙන් ලියුවොත් තමයි ඒක. ඒකාන්තර කෝණ සමාන බැවි. ඒකාන්තර කෝණ සමාන බැවි. ඒකාන්තර කෝණ සමාන බැවි. සමාන හින්දා තමයි පාද දෙක සමාන්තර වුනේ. හරිද කතාව? හරි. පස්වෙනි ගාන තව ගණන් දෙකයි. පස්වෙනි ගාන. මේක ලියා ගන්න ඈ වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. ලියා ගන්න වෙලාවක් දෙන්න බෑනේ වීඩියෝ එකක් ඇතුළේදී. මේ ලොකු දෙයක් නෑ ඉතින්. අර ওই ටික හරියට ඔලුවට දාගත්තා නම් හිමීට ආයෙසරයක් තනියම හදන්න වෙනවා. ඉතින් පන්තිය කොහොමවත් වටයක් ඇදී තමයි. හරි. ඊළඟ එක ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම. මේක x ලු මේක a ලු මේක c ලු මේ පාදේ සමානයිලු. මෙන්න මේ පාදය සමානයිලු. හරිනේ. ABC ත්‍රිකෝණයේ ලකුණු කර ඇති දත්ත ඇසුරෙන් ABX ත්‍රිකෝණය AB කොහෙද B මෙතන රෝමි ලක්කම් එක මොකක්ද කියන්නේ? ඒක කියනවා ABX ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වන්නලු CBX ත්‍රිකෝණය බව. කොහොමද කරන්නේ? ඉතින් මරු ආරකම තමයි. ඉතින් ඇත්තයක් නැහැ මේක. බලන්න කතාව මේ. ABX කියන්නේ කාටද? ABX කියන්නේ මේ ත්‍රිකෝණය. CBX කියන්නේ මේ ත්‍රිකෝණය. දෙන්න අංග සමද කියලා. දැන් අපි පාකෝපෑඩතේ ඉන්නේ. පාකෝපෑඩතේ අංග සමද. වෙනවනේ. ඇයි? මේ පාදයකට පාදයක් හරි. මේ පාදය දෙන්නටමයි තියෙන්නේ. නම් පාද දෙක හරි. දැන් කෝණය හරිද කියලා බලන්න. ඔය කියන කෝණය සමානයි කියන පාද දෙක අතර කෝණය වෙන්න. හරිනේ. මේ කෝණය. මෙතනත් මේ ත්‍රිකෝණය මේ දෙන්නනේ සමාන වෙන්නේ. මේ දෙන්න අතර කෝණය. එහෙනම් තව මොනවද? පාකෝපෑඩතේ අංග සම කරලා ලියමු. මම ලියනවා ABX ත්‍රිකෝණය හා CBX ත්‍රිකෝණය සලකූ විට දැන් ලියනවා අංග ටික. ABX මෙයා. හරි පාදයක් ලියමු. AB පාදය. AB පාදය සමානයි මේ ත්‍රිකෝණේ BC පාදයට. හේතුව මොකද්ද? ගාන දුන්නා. දත්තය. ඊළඟ කෝණයක් ලියන්න. ධාරණේ අන්තර්ගත කෝණ දෙක සමානයි කියලා දීලානේ. ABX මේ ත්‍රිකෝණය. මුලින්ම ලියවෙන්න ඕනේ මේ ත්‍රිකෝණය අංගය. ඇයි? ABX එතනින් ලියවෙන්නේ. ABX ගේම මෙතනින් ලියවෙන්න ඕනේ. මේ කෝණ ලියමු. මොකද්ද? ABX. ABX කෝණය සමානයි. මෙතන කෝණය මොකද්ද? CBX. CBX
ඇයි දෙන්න සමාන වුණේ? ගාන දුන්නා ගත්තේ. මරු. හරිද? දැන් තව පාදයක් ඕනේ. මේ පාදෙට මේ පාදේ සමානයි කියලා ලියුවානේ. තව ඉතුරු මොකද්ද? මේ පාදේ දෙන්නටමයි. එහෙනම් bx bx කියන්නේ මොන පාදයේද? පොදු පාදය කියලා ලියලා දාන්න. පොදු පාදය. දැන් කෙලින්ම කියන්න පුළුවන්. එම නිසා ABX ත්‍රිකෝණය අංග සම වෙනවා CBX ත්‍රිකෝණයත් එක්ක. මොකක්ද හේතුව? මොකක්ද හේතුව? පාකෝපා. පාකෝපා. හරිනේ කතාව. මේ දෙන අංග සම වෙනවා හේතුව දානවා වරහන් ඇතුලේ පාකෝපා. රෝමිලක්කම් දෙක තමයි ඔය ගාන ටිකක් හොඳ දෙයකට තියෙන්නේ. AXB 90ක් බව පෙන්වන්න. AXB කියන්නේ මෙන්න මෙතන කෝණය. මේ මං කළු පාටින් දාපු කෝණය අංශක 90ක් කියලා පෙන්වන්න. හරිද? දැන් මේක හොඳට අහගන්නකෝ. මෙතෙන්ට ගාන ලියා ගන්න මං හිතෙන්න මකන්නම් දැන්. වීඩියෝ නවත්තලා ලියා ගන්න. හරි. අහන්න කතාව AB AXB නේ. ඔව් AXB සමානයි 90 බව. පෙන්වන්න කියන රෝමිලක්කම් දෙකේ AXB සමානයි අංශක 90 බව. හරි. ඕකේ ඇති දෙයක් නැහැ. බලා ගන්න කතාව. මේ මෙතන කෝණ දෙකෙන් එකතු කීයද? මෙතන කෝණ දෙකම. මොනවද මේ? සරල රේඛාවක් මත බද්ධ කෝණ. කීයක් එන්න ඕනද? 180ක්. දැන් මේ කෝණ දෙකම 180යි. මං කියන්නම් මෙයයි මෙයයි සමානයි කියලා. එහෙනම් එකක් කීයද? 90යි. මේක තමයි මෙතන වෙලා තියෙන්නේ. කොහොමද මෙයයි මෙයයි සමාන වෙන්නේ? අන්න ඒක තමයි අලුත් දෙයකට තියෙන්නේ. මේ දෙන්න සමාන වෙන්නේ කොහොමද? ත්‍රිකෝණ දෙක අංග සමයි. බලන්න මේ කෝණයට අනුරූප කෝණය මොකද්ද? මේ කෝණය කියලා આવොත් දෙන්න සමාන. හරිද? එහෙනම් මම ලියනවා මම මෙතනින් හදන්නම් ගාන රෝමිලක්කම් දෙක මම ලියනවා BXC BXC කෝණය සමානයි. බලමු BXC කියන්නේ කවුද? මෙන්න මේ කෝණය. එයා ඉන්නේ තනිරක් ගහ උපාදේ ඉස්සරහින්. එහෙනම් එයාට අනුරූප වන සමාන වෙන අනිත් කෝණය මේ ත්‍රිකෝණේ ඉන්නත් ඕනේ. තනිරක් ගහ උපාදේ ඉස්සරහින්. හරිනේ. ඒ කෝණ නේද? ආයෙනම් කෙලින්ම ලියන්න අයිතිය තියෙනවා. BXC කෝණය BXC කෝණය සමානයි කාටද? මෙයා කවුද? AXB. AXB මොකක්ද හේතුව? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒක ලියලා දාන්න. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින්. හරි. දැන් මොකද කරන්නේ? මම ලියනවා මේ දෙන්න එකතුව 180යි. මේ දෙන්න එකතුව 180යි කියලා ලියනවා. මෙයා කවුද? BXC. BXC ධන මේ කෝණේ කවුද? AXB. AXB සමානයි දෙන්න එකතු කරොත් 180යි. මේ දෙන්න එකතු 180ක් උනේ ඇයි? සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඒක ලියන්න. සරල රේඛාවක් මත බද්ධ කෝණ. දැන් මේ BXC සමානයිද අපිට අන්තිම උත්තරේ ඉන්න ඕනේ කවුද? AXB. එහෙනම් මෙතන ඉන්න ඕනේ AXB විතරයි. එහෙනම් අපි BXC කියන තැනට BXC සමානයි කාටද? AXB ට. එහෙනම් BXC වෙනුවට ලියන්න පුළුවන් කවුද? AXB. මම මෙතෙන්ට ලියනවා AXB. ධන AXB සමානයි 180. දැන් AXB ධන AXB කියන්නේ මොකද්ද? 2යි AXB සමානයි 180යි. ගුණ කිරීම දෙක එහා පැත්තට යද්දි තමයි නියම. මොකද වෙන්නේ? බෙදීමක් වෙනවා. 180 දෙකෙන් බෙදනවා කියන්නේ මොකක්ද? AXB සමානයි අංශක 90යි. ඔන්න උත්තරේ. හරිද? රෝමිලක්කම් දෙක ඉවරයි. අන්තිම ගාන තියෙන්නේ තේරුණා කියලා හිතනවා මෙතෙන්ට. අන්තිම ගානට මොකක්ද කියන්නේ? ABCD චතුරස්‍රයක් ඇඳගමු. මොකක්ද චතුරස්‍රයක් ඇඳගන්න? හරි මම මෙතන A කියලා දාන්න. මෙතන B කියලා දාන්න. මෙතන C කියලා දාන්න. මෙතන D කියන්න. ඔන්න ABCD චතුරස්‍රය. චතුරස්‍රයේ AC හා BD විකර්ණ. AC හා BD විකර්ණ. AC කියන්නේ මෙන්න මෙයා. BD කියන්නේ මෙන්න මෙයා. ඔය විකර්ණ දෙක ඕහිදී. එයා කියනවා ඕහිදී එකිනෙක සමච්ඡේද නෙවෙයි. මේන් ඕහිදී එකිනෙක සමච්ඡේද වේ. සමච්ඡේදනය වෙනවා කියන්නේ
සමව ඡේදනය වෙනවා. සමානව ඡේදනය වෙනවා. සමාන දෙකට බෙදෙනවා. AC 8යි නම් 4යි 4යි කියලා කෑලි දෙක වෙන් වෙනවා. මේක තිබ්බා කියන්නකෝ 6ක් එන එක කෑල්ලක් 3යි අනිත් කෑල්ල 3යි. කිව්වේ මොකද්ද? දැන් මෙතනින් මේ AC කියන කෙනා සමානව දෙකට බෙදිලා. මේ ලක්ෂයෙන් මෙතන ඡේදනය වීමෙන් මේ BD කියන කෙනා සමානව දෙකට බෙදිලා. මේ කෑල්ලට මේ කෑල්ල සමානයි මේ කෑල්ලට මේ කෑල්ල සමානයි. ඔන්න ඕක තමයි කියන්නේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. හරිද? අපිට කියනවා AOD අංග සමයි BOC ත්‍රිකෝණයේ බව. AOD හරි මේ ගාන දැන් මම රූපය ඇඳලා දුන්න උදව්වක් විදියට මේ ගාන හදන්න නැතුව ඉන්නම් මේ වීඩියෝ එකේ ඊළඟ තියරි වීඩියෝ එක. දැන් මෙතන නවත්තපු තැන ඉඳන් ඉස්සරහට තියරි යන්නේ. ඒ තියරි වීඩියෝ එකේ මුලින්ම මේ ගාන හදලා ඉන්න. මේක ඔයාලට තනියම try කරන්න. try කරලා තියන්න chance එක දීලා තියන්න. මේ ගාන තනියම හදන්න. හරිද? නැත්නම් දැන් අර ගණ එකක්වත් තනියම හදපු නැති අය ඇතිනේ. ඒතර ඒ කට්ටියට ඔන්න එකක් තියෙනවා try කරලා බලන්න. ඊළඟ වීඩියෝ එකේ මුල මේ ගාන හදලා ඊළඟ තියරි ටික පටන් ගන්න. හරි.